සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනි පින්නතියනි ධර්ම දේශනාවට ප්‍රථම පුංචි කාරණයක් මතක් කරන්න ඕනේ. මගේ මේ කටහඬ ටිකක් වෙනස් වෙලා තියෙන්නේ. මම මේ ඊයේ පොළොන්නරුවේ බණක් කියලා එහෙ ඉඳන් එන්නේ. උණත් හැදුනා. නමුත් මේ බාරගත්ත පින්කම් වලට දැන් මෙතෙන්ට අද ආවේ නැත්තම් මොකද වෙන්නේ? කොහොම හරි යන්න ඕනේ. තථාගත බුදුහාමුදුරුවෝ අපිට ඉගැන්වුවේ මොකක්ද? චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. මහණෙනි, මිනිස්සුන්ගේ හිතසුව පිණිස සඳහම් චාරිකාවේ යෙදෙන්න ඒක අපි කරන්ට එපැයි පින්නතුනේ. සිවුර කරට දාගත්තේ මේ ලෝක සාසනික කටයුත්ත කරන්න. අපේ අම්මා තාත්තා අපි මේ ශාසනයට පූජා කරේ මේ ශාසනික කටයුත්ත කරන්න. මේ දෙවුර මත පැවරිච්ච උත්තරීතර වගකීමක් තියෙනවා. අවසාන තප්පරෙත් බුදුහාමුදුරුවෝ මොකක්ද දේශනා කරේ? මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන්නේ උන්වහන්සේ පාවාවලට වඩිනකොට අපේ බුදුහාමුදුරුවන්ට අවුරුදු 80යි. හරි අමාරුයි. බැරිම තැන ආනන්ද හාමුදුරුවන්ට මොකක්ද කියන්නේ? ආනන්ද සංගල සිවුර 4ට විතර නමලා මට පොඩි ආසනයක් පනවන්න. ඇයි බුදුහාමුදුරුවන්ට හිටගෙන ඉන්න හරි අමාරුයි. එච්චර අමාරුයි. අන්තිම මොහොතේ භික්ෂුන් වහන්සේලා අඬනවා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න නෙමේ සූදානම්. අච්චර අමාරුවෙන් ඉන්නකොට මොකක්ද භික්ෂුන් වහන්සේලාට කිව්වේ? අඬන්න වෙලාවක් නෙමෙයි තියෙන්නේ. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. එහෙම අහන්නත් බැරි නම් හිතවත් භික්ෂුවක් නමං මගෙන් අහන්න. බලන්න අපේ බුදුහාමුදුරුවෝ ඒ සංසාරෙම කැප කරේ කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. අන්තිම මොහොතෙත් අඬන්න එපා ධර්මයේ පිහිටන්න කිව්වේ. මේ දුක කියන කාරණේට බෙහෙතක් හොයාගත්ත එකම ජීවකයා කවුද? අපේ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ දේශනා කරේ මේකට තියෙන එකම ඖෂධය මොකක්ද? ධම්මෝ සදං සමං නත්ති ඒතං පිඹත භික්කවේ. ඖෂධය නම් ධර්මයමයි. ඒක පානය කරන්න. තිබ්බේ නැද්ද අපේ තථාගතයන් වහන්සේට එදා දීපංකර පාදමූලයේදී නිර්වාණය සාක්ෂාත් කරගන්න තිබ්බේ නැත්? තිබ්බා. කවුරු වෙනුවෙන්ද කැපකිරීම කරේ? මේ අපි වෙනුවෙන්. අපේ බුදුහාමුදුරුවන්ට කොච්චර ප්‍රශංසා කරාද කොච්චර නින්දා කරාද? හැබැයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා කායික දුක් විඳා. එහෙමනේ. කවදාවත් මානසිකව දුක් විඳද? නැහැ.
මිනිස්සු ඔය වඳින අත් දෙකෙන්මයි බෙල්ල මිරිකන්නේ. කම්පාවෙන්ට නරකයි. අර මතකද පොඩි කාලේ අහලත් ඇති. එක පොකුණක් තියෙනවා වතුර හිඳිච්ච. පොකුණේ ඉබ්බොත් ඉන්නවා, මාළුත් ඉන්නවා, කොක්කුත් ඉන්නවනේ. වතුර හිඳුනට පස්සේ ඉබ්බෙක් ඇවිල්ලා කොක්කුන්ට මොකක්ද කියන්නේ? කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දාපන්. කොකා කියනවා ගිහින් දාන්න. ගමන ඉවර වෙනකන් කට අරින්න එපා. මේක හොඳ පණිවිඩයක්. කට වහගන්න තරමට ප්‍රශ්න අඩු නැද්ද? කවදා හරි හොඳ හාමුදුරු කෙනෙක් ගෙනල්ලා හොඳ බණක් අහන්න. එතකම් මම මේ කියන ටික පිළිපදින්න. කොක්කු දෙන්න කෝටුවක් අරගෙන දෙපැත්තෙන් හපා ගන්න. ඉබ්බට කියනවා මැද්දෙන් හපා ගනි. උඩින් යනවා. හැතැම්මක් විතර යනකොට යට හිටපු මිනිස්සු වගේ ඉබ්බට ඔච්චම් කරනවා. ඉබ්බෙක් උඩින් යනවා කියලා. අපිට කොච්චර ඔච්චම් කරලා තියෙනවද මිනිස්සු? මෙහෙම දේශනා කරන්න හේතුව මිනිස්සු හරි කුහකයි. එහෙම නෙනේ. මිනිස්සු හරි ඊර්ෂ්‍යයි. මිනිස්සු කැමති නෑ පින්නතුනේ අපේ දරුවෙක් විභාගයකින්වත් පාස් වෙනවට කැමති නෑ. හරියට පද හදනවා. ඔය ඇත්තන්ගේ පැතිවල එහෙම නැතුව ඇති. මම කියන්නේ බොහෝ පැතිවල එහෙමයි. මිනිස්සු හරියට ගතු කියනවා. සමහර විට මේ අම්මලාට මතක් වෙනවත් ඇති අපේ ගමේ අහවලා වාගේ කියලා. මිනිස්සු එහෙමයි. මිනිස්සු කවදාවත් සතුටු නෑ අපිට හරියනවට. හරි කැමති වරදිනවනම්. ඉබ්බටත් ඕක උනේ. ඉබ්බා යනකොට මිනිස්සු ඔච්චම් කරා. ඉබ්බා මොකද කරේ? අර මිනිස්සුන්ට බැන්න. බනිනකොට ඉබ්බා වැටිලා මැරුණා. අපි මොකද කරන්නේ? කියමු බලන්න. ඔය ජීවිතේ කේන්ති ගියා නම් කවදා හරි කේන්ති ගියේ. පින්නතුනි මම මේ හරි කරුණාවෙන් දේශනා කරන්නේ. එක වචනයක්වත් අහක නම් දාන්න එපා. එක වචනයක්වත් අපතේ යවන්න එපා. මේ පින්නතුන් ජීවිතේ කේන්ති ගත්තනම් කේන්ති ගත්තේ කවුරු හින්දාද? කවදාවත් මේ අම්මලාට තාත්තලාට ගෙදර දවල්ට බත් කාලා ඉඳගෙන ඉන්නකොට ඔය කේන්ති ගිහින් තියනවද? නිකන් ඉන්නකොට නෑ. ඉබ්බට කේන්ති ගියේ කවුරු හින්දාද? අර කොහෙවත් යන මිනිස්සු හින්දා. අපිට කේන්ති කියන්නේ ඇයි? කොහෙවත් යන මිනිස්සු හින්දා. විනාශ වෙන්නේ කවුද? අපි. මතක තියාගන්න ඕනේ. ඉබ්බා මැරෙනවා. සතියකට විතර පස්සේ අයෙත් කොක්කු දෙන්න එනවා. තව ඉබ්බෙක් ඉඳලා කියනවා කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දාපන්. කොක්කු දෙන්න මොකද ඉබ්බට කියන්නේ? කවදාවත් ආයේ ඉබ්බෝ ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ ඇයි? ඉබ්බන්ගේ කටවල් හොඳ නැහැ. 1000ක් පොරොන්දු ගිවිස්සනවා මොකේද? පොරොන්දු වෙනවා කොකෝ කට අරින්නේ නැහැ ගිහින් දාපන්. අයෙත් පරණ විදිහට